අද අපි ඔයාලට පෙන්නන්නේ ඇමරිකාවේ ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන්ස් ගැන. ඇමරිකාවේ ක්‍රිස්මස් සීසන් එක කියන්නේ නොවැම්බර් මාසේ අන්තිමට තියෙන තෑන්ක්ස්ගිවිං එකේ ඉඳන් නිව් ඉයර් ඩේ එහෙම නැත්නම් ඊළඟ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා වෙනකම් කාලේ. මේ කාලෙට හොලිඩේ සීසන් එක කියලාත් කියනවා. මේ කාලේ තමයි ඇමරිකාවේ තියෙන ෆෙස්ටිව්ම කාලේ. ක්‍රිස්මස් සීසන් එක එක්ක සම්බන්ධ වෙච්ච ප්‍රධානම ට්‍රැඩිෂන් එකක් තමයි ඩෙකොරේෂන්ස්. තෑන්ක්ස්ගිවිං ඉවර වෙනවත් එක්කම shops වල ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් අලෙවි කරන්න පටන් ගන්නවා. අපි මුලින්ම යන්නේ ක්‍රේට් ඇන්ඩ් බැරල් එකට. ක්‍රේට් ඇන්ඩ් බැරල් කියන්නේ මොඩර්න් ෆර්නිචර් ඇන්ඩ් ඩෙකෝ තියෙන තැන. හැම අවුරුද්දෙම එක එක විදිහේ ට්‍රෙන්ඩ්ස් ආවත් රතු සහ කොළ පාට ක්ලාසික් ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වලට තියෙන තැන නම් කවදාවත් නැති වෙන්නේ නැහැ. වින්ටර් මාසවල දහවල් කාලය ටිකක් කෙටි. හවස 3-4 වගේ වෙනකොට කළුවර වෙනවා. ගස්වල කොළ වැටිලා නිසා පරිසරය හරිම කම්මැලි ස්වභාවයක් තියෙනවා. මේ වයිබ්‍රන්ට් ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් මේ රටවල මිනිස්සුන්ට ඩාර්ක් වින්ටර් සීසන් එකේ හිතට ප්‍රබෝධයක් සහ සතුටක් ගෙනත් දෙන්න උදව් වෙනවා. දැන් අපි යන්නේ පොටරි බාර්න් කියන ෆර්නිචර් ඇන්ඩ් ඩෙකෝ ස්ටෝර් එකට. ඒකේ ගොඩක්ම තියෙන්නේ ෆාම් හවුස් ස්ටයිල් ඒවා. හැම රටකම වගේ ඇමරිකාවෙත් ක්‍රිස්මස් ඩෙකොරේෂන්ස් වල ප්‍රධානම දේ තමයි ක්‍රිස්මස් ට්‍රී එක. ඇමරිකාව කියන්නේ ශීත ඍතුව තියෙන රටක් නිසා හැම ගෙදරකම වගේ ෆයර්ප්ලේස් එකක් තියෙනවා. ෆයර්ප්ලේස් එක ක්‍රිස්මස් ඩෙකෝ වලින් සරසන එකත් ඇමරිකාවේ ගෙවල් වල වෙන ප්‍රධාන දෙයක්. ෆයර්ප්ලේස් එකට එක එක විදිහේ ගාලන්ස්, කැන්ඩල්ස් සහ ඕනමන්ට්ස් වගේ දේවල් තමයි වැඩිපුරම පාවිච්චි කරන්නේ. ක්‍රිස්මස් ඩෙකෝ වල මම ආසම දෙයක් තමයි ලයිව් පොයින්සෙටියා මල්. මට නම් ලස්සනම රතු පාට පොයින්සෙටියා. රතු පාටට අමතරව ක්‍රීම් පාට සහ රෝස පාට පොයින්සෙටියා ගසුත් shops වල තියෙනවා. ක්‍රිස්මස් වලට ගේ ඇතුළ වගේම එළියත් ලයිට් වලින් සරසනවා. හැමදෙනාම ගෙදර ප්‍රධාන දොරේ රීත් එකක් එල්ලන්න අමතක කරන්නේ නැහැ. අපි පුංචි කාලේ ඉඳන් ක්‍රිස්මස් කිව්වම මතක් වෙන අනිත් දේවල් තමයි සැන්ටා ක්ලොස් සහ ස්නෝ. දැන් යාන්තමට හිම වැටෙන්න පටන් ගත්ත විතරයි. හෙට උදේ වෙද්දී මේ මුළු පරිසරයම සුදු පාට හිම වලින් වැහිලා යනවා.
හිම වැටෙන රටවල ඉන්න හැමදෙනාම බලාගෙන ඉන්නේ වයිට් ක්‍රිස්මස් එකක් එක්ස්පීරියන්ස් කරන්න. වයිට් ක්‍රිස්මස් කියලා කියන්නේ ක්‍රිස්මස් දවසේ උදේ හිම වැටලා තියෙන එකට. 2024 අවුරුද්දේ අපිටත් වයිට් ක්‍රිස්මස් එකක් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වුණා. මේ හිම වලින් හොලිඩේ ඇට්මොස්ෆියර් එක හරියට පෝස්ට් කාඩ් එකක තියෙන පින්තූරයක් වගේ මැජිකල් එක්ස්පීරියන්ස් එකක් බවට පත් කරනවා. නත්තල් ගැන වැඩියෙන්ම එක්සයිටඩ් පොඩි ළමයි. පොඩි ළමයි හැමෝම නත්තල් දවසට සැන්ටා තෑගි කියනකම් හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඇමරිකාවේ ඉන්න පොඩි ළමයි නත්තල් කාලෙට කරන ආසම දෙයක් තමයි සැන්ටා එක්ක ෆැමිලි ෆොටෝ එකක් ගන්න එක. සැන්ටා එක්ක ෆොටෝස් ගන්න ෆොටෝ බූත්ස් හැම මෝල් එකකම වගේ තියෙනවා. ක්‍රිස්මස් කාලෙට අපේ නේබර්හුඩ් එකේ ඩ්‍රයිව් එකක් ගිහිල්ලා ලයිට් වලින් ගෙවල් සරසලා තියෙන විදිය බලන්නත් අපි අමතක කරන්නේ නැහැ. දැන් ඔයාලට මේ පෙන්වන්නේ අපි නේබර්හුඩ් එකේ ඩ්‍රයිව් කරද්දි ගත්ත ක්ලිප්ස් ටික. ක්‍රිස්මස් සෙලිබ්‍රේෂන්ස් අවසන් වෙන්නේ පවුලේ අය සහ යාළුවෝ එකතු වෙලා එන්ජොයි කරන ඩිනර් එකකින්. ක්‍රිස්මස් එක කතෝලික ආගමට සම්බන්ධ උත්සවයක් වුණත් ඇමරිකාවේ ඉන්න හැම දෙනාම වගේ ක්‍රිස්මස් එක සෙලිබ්‍රේට් කරනවා. මේක ගොඩක් වෙලාවට සලකන්නේ ෆැමිලි ගැදරින් එකක් විදියට.
ට්‍රැඩිෂනල් ක්‍රිස්මස් ඩිනර් එකක තියෙන ප්‍රධානම ආහාර වෙන්නේ බේක්ඩ් මීට් ඩිෂස් සහ වයින් වගේ දේවල්. අතුරුපස වලින් ප්‍රධාන දෙයක් තමයි ලොග් කේක් එක. ක්‍රිස්මස් ඩිනර් එක ඉවර වෙලා හැම දෙනාම ගිෆ්ට්ස් එක්ස්චේන්ජ් කරගන්නත් අමතක කරන්නේ නැහැ. ඊළඟ සතියේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැම දෙනාටම Merry Christmas and Happy New Year 2025.